හරි ගයිස් ඔන්න කට්ටිය බය වෙන දේ ලාන්ස් බොක්ස් එකේ එහෙම නැත්නම් මේ ක්ලාසික් කාර් වල ගොඩක් කට්ටිය බය වෙන හේතුව තමයි මෙන්න මේ චූටි කෑල්ල. බලන්න මගේ අල්ල තරම්වත් ලොකු නැති කෑල්ලක් නිසා ගොඩක් කට්ටිය මේ වාහන ගන්න කැමති නැහැ. ඇයි එහෙම කරන්නේ? ඇයි ඔයගොල්ලන් බය වෙලා ඉන්නේ මෙන්න මේ කෑල්ලට? නේ? ඔයගොල්ලන් ගොඩක් අය මේ වාහන ගන්නේ නැති හේතුව තමයි මේ වාහනවල මිස් තියෙනවා, මෙව නතර වෙනවා, යනකොට නතර වෙනවා, ඉන්න ලොකු ප්‍රශ්න කියනවා. හැබැයි මෙන්න තියෙන චූටි කෑල්ලට ඕගොල්ලන් ඇයි මේ වාහනේ තරම් මේ වාහනෙන් මං හිතන්නේ චූටි කෑල්ලක් කියලා කියන්න පුළුවන් මේක හරිම චූටි කෑල්ලක්. හැබැයි ඒකට ඇයි ඔයගොල්ලන් මෙච්චර බය වෙන්නේ? ඇයි ඔයගොල්ලන් මේක මෙච්චර ගන්න අකමැති? මං අද කියන්නම් මේ තියෙන්නේ මේක තමයි එන්න ප්ලැටිනම් පොයින්ට් එක. මේකෙන් තමයි කරන්ට් එක ස්පාර්ක් වෙන්න ගන්නේ. ඉතින් මේකට ගොඩක් කට්ටිය බයයි. මම පෙන්නන්නම් මේකේ මොකක්ද වෙන හේතුව, මේකේ මොකක්ද සවුත් වෙන්නේ, මේ කට්ටිය පිච්චෙනවා කියන්නේ ඇයි හේතුව, මොකක්ද මේකෙන් වෙන්නේ කියලා මම පෙන්නන්නම්. රයිට් මම පෙන්නන්නම් මේ ප්ලැටිනම් පොයින්ට් එක එන තැන. රයිට් මේ තියෙන ප්ලැටිනම් පොයින්ට් එක මම කලිනුත් පෙන්නුවා. රයිට් මේ තියෙන ප්ලැටිනම් පොයින්ට් එක මෙන්න ප්ලැටිනම් පොයින්ට් එක. ඒක එන තැන තමයි ඩිස්ට්‍රිබියුටර් කප් එකේ මෙතන තියෙනවා ලොක්ස් දෙකක්. රයිට් මේකේ මේ උඩ තියෙනවා මෙතන එක ලොක් එකක්. මේ ලොක් එක උඩට ඉස්සුවාම මෙන්න මේව ගැලවෙනවා. එතකොට පල්ලයට කරාම පල්ලයක මේ විදිහට ගැලවෙනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ ඩිස්ට්‍රිබියුටර් කප් එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට මෙතන තමයි තියෙන්නේ ප්ලග් හතරට කරන්ට් එක බෙදන පොයින්ට් හතර තියෙන්නේ මෙතන තමයි. රයිට් ඒ ඩිස්ට්‍රිබියුටර් එකේම තියෙනවා මෙතන චෝක් එක. මේ චෝක් එකෙන් තමයි මේ ප්ලග් හතරට කරන්ට් එක කඩන්නේ වෙලාවෙන් වෙලාව. රයිට් එතනින් පස්සේ අපිට ඇතුළට ගියාම බලා ගන්න පුළුවන් මම අර කතා කරපු ප්ලැටිනම් පොයින්ට් එක. චූටි කෑල්ල රුපියල් 3000 කෑල්ල මේ තියෙන ප්ලැටිනම් පොයින්ට් එක. මෙන්න මෙතනින් ඔයගලන්ට කොහර හරි ගිහලා නතර වුණාම අනිවාර්යෙන් මෙතනින් ප්ලැටිනම් පොයින්ට් එක චෙක් කරගන්න පුළුවන් නියපොත්තෙන්. මෙන්න මෙහෙම කරලා මෙතන අනිවාර්යෙන් පිච්චිලා තියෙනවද සවුත් වෙලා තියෙනවද කියලා අනිවාර්යෙන්ම චෙක් කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන ප්ලැටිනම් පොයින්ට් එකේ රොඩ් එක. ඉතින් මෙතනින් චෙක් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගලන්ට මේ ප්ලැටිනම් පොයින්ට් එක ගැන අයිඩියා එකක් ගන්න, මේක කොහොමද හයි කරන්නේ, ඒවා එකක් ඔයගලන්ට එක්ස්පීරියන්ස් කරගන්න ඕනේ නම් අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. ඒක ගැනත් මම වීඩියෝ එකක් කරන්නම් ඔයගලන්ට කොහොමද හදිස්සියකදී ප්ලැටිනම් පොයින්ට් එක පිච්චුනොත් හරි කොහරද කියලා නතර වුණොත් ඒ ප්ලැටිනම් පොයින්ට් එක මාරු කරගන්නේ විදිය මම සිම්පලි ඔයගලන්ට කියලා දෙන්නම්. ඒකත් තව වීඩියෝ එකකින් ගේන්න. ඔයගලන් කැමති නම් කියන්න මම ඒක කියලා දෙන්නම්. මම ඉස්සලාම කියන්නම් මම බාස් කෙනෙක් නෙමෙයි. මමත් මේ වාහනයක් පදින කෙනෙක්. රයිට් මගේ ගවත් මේ જાතියම ලාන්ස් බොක්ස් එකක් තියෙනවා. ඉතින් ඒක නිසා මම ඒ දේවල් දැනගෙන ඉන්නවා. මොකද ඒක මට ලේසි කොහරද ගියත් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් මගදී යනකොට ක්ලාසික් කාර් එකක් නතර වෙලා තිබ්බොත් මමත් ගිහලා එයාට පොඩි හෙල්ප් එකක් දෙනවා. ඉතින් ඒක ගොඩක් වටිනවා. ඉතින් අපිට හැමදාම මිනිස්සු ඉන්න ඕනේ සහ ක්ලාසික් පාවිච්චි කරන අය දන්නවා මේකේ තියෙන අමුතුම එක්ස්පීරියන්ස් එක කොයි වගේද කියලා. රයිට් ගයිස් මෙන්න තියෙන ප්ලැටිනම් පොයින්ට් එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ප්ලැටිනම් පොයින්ට් එක එන්නේ. දැන් මේක ඇවිල්ලා මේක ඔරිජිනල් ප්ලැටිනම් පොයින්ට් එක නෙමෙයි. ඔරිජිනල් ප්ලැටිනම් පොයින්ට් එකේ මෙතන මික්සුබිසි කියලාම ගහලා එනවා. දැන් මේක ජපන් ප්ලැටිනම් පොයින්ට් එකක් තියෙන්නේ. රයිට් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේකේ මෙතන තමයි ස්පාර්ක් වෙන පොයින්ට් එක තියෙන්නේ. ඒ කියන්නේ අපේ ප්ලග් එකෙන් ප්ලග් එකට ටයිම් එක අනුව මේක අපි ටයිම් එක තිබ්බාම මේක චුට්ටක් මෙන්න මේ වගේ පොඩි ස්පාර්ක් පිල්ලට ඒ කියන්නේ එන කරන්ට් එක මෙතනින් ඇදෙනවා. මෙතනින් මේව පත් වෙන්න ගන්නවා. ඒ පත් වෙනකොට තමයි මෙතන තියෙන මේ පොයින්ට් දෙක සවුත් වෙන්න ගන්න. ඒ කියන්නේ යනකොට මේක මේ වැඩ කරනවා. ඒ වැඩ කරනකොට තමයි මෙන්න මෙතන පොයින්ට් දෙක පිච්චෙන්න ගන්න. දැන් ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. මෙතන මේ පොඩි ඩොට් එකක් වගේ තියෙනවා මේ රවුන්ඩ් කෑල්ලේ. පේනවද? රයිට් එන්න ඒක නිසා තමයි මේ වාහනවල මිස් වෙන්න හේතුව. මොකද මෙතන කරන්ට් එකක් ස්පාර්ක් වෙනවා. ඉතින් ස්පාර්ක් වෙන කරන්ට් එක නිසා තමයි මෙතන මේ යකඩේ පිච්චෙන්න ගන්නෙ. ඉතින් මේකට කවුරුත් බය වෙන්න හේතුවක් නැහැ. මොකද කියනවා නම් මේ ප්ලැටිනම් පොයින්ට් එකක් ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. සහ මේක ඔයා හිතන්නකෝ ඔයා පාරේ යන ගමන් අපි ක්ලාසික් වාහන පදිනකොට අනිවාර්යෙන්ම හැමෝම ගාව අයිඩියා එකක් තියෙන්න ඕනේ මේ වාහනේ මේ තියෙන පාර්ට්ස් ගැන. රයිට් එතකොට ඔයා මේක ගැන පොඩි හරි අයිඩියා එකක් තියෙනවා නම් ඔයාට බලන්න පුළුවන් අනිවාර්යෙන් වාහනේ නතර වුණාම මේ ප්ලැටිනම් පොයින්ට් එක මෙන්න මෙහෙම අතින් ඈඩ් කරන්න පුළුවන්. මෙතන ස්පේස් එක ඈඩ් කරාම අපිට බලා ගන්න පුළුවන් මෙතන පිච්චිලාද එහෙම නැත්නම් මෙතන සවුත් වෙලාද කියලා බලා ගන්න පුළුවන්. හදිස්සියවත් ඔයගොල්ලන් ගමනක් යනකොට වාහනේ එකපාරටම ස්ටාර්ට් වෙන්නේ නැතුව එහෙම නැත්නම් කොරේ නතර කරාට පස්සේ ආයි ස්ටාර්ට් වෙන්නේ නැතුව තිබුණොත් ඔයගොල්ලන් අනිවාර්යෙන් පොඩි රෙදි කෑල්ලක් හරි මොකක් හරි දාලා මෙතන පොඩ්ඩක් සුද්ධ කරලා ස්ටාර්ට් කරලා බලන්න අනිවාර්යෙන්ම ස්ටාර්ට් වෙයි. මොකද හේතුව ගොඩක් වාහනවල තියෙන ප්‍රශ්නයක් තමයි කට්ටිය කොරට ගියාම ස්ටාර්ට් වෙන්නේ නැතුව යනවා. එහෙම ප්‍රශ්න තියෙනවා.
ඉතින් අනිවාර්යෙන්ම මේ ප්ලැටිනම් පොයින්ට් එක ගැන ඔයගලන් අවධානය දෙන්න. ඔයගලන් නතර වුණොත් එහෙම අනිවාර්යෙන්ම මෙතන චෙක් කරන්න මෙතන සවුත් වෙලාද තියෙන්නේ මෙතන පොයින්ට් එක පිච්චිලාද තියෙන්නේ කියලා අනිවාර්යෙන්ම බලන්න. එහෙම නැත්නම් ඔයගලන් කොරරියදී නතර වුණොත් චූටි වැලිකඩ දාසියක් දාලා මෙතන පොඩ්ඩක් සුද්ධ කරලා රෙදි කැලි හොඳට පිහදන්න මේකේ ඩස්ට් එක යන්න. අනිවාර්යෙන්ම වගේ වාහනේ ස්ටාර්ට් වෙනවා. ඔයාලා යන ගමන නතර වෙන්නේ නැතුව එන්න පුළුවන්. සහ මේක අනිවාර්යෙන්ම කිලෝමීටර් 5000කට 10000කට පාරක් මේ ප්ලැටිනම් පොයින්ට් එක අනිවාර්යෙන්ම චෙක් කරගන්න. ඉතින් මේක මම ඔයගලන්ට කලින් වීඩියෝ එකෙත් කිව්වා රුපියල් 1000 ඉඳලා රුපියල් 3000 වෙනකන් මේ කෑල්ල ගන්න පුළුවන්. රයිට් රුපියල් 1000කට දාන කෑල්ලත් ටික කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මං කියන්නේ ටික කාලයක් කියනනම් කිලෝමීටර් 1000ක 1500ක් නෙමෙයි ඊට වඩා ප්‍රමාණයක් මේ කෑල්ලක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා රුපියල් 1000කට ඇයි ඕගොල්ලන් මෙච්චර බය වෙලා ඉන්නේ? එහෙම නැත්නම් රුපියල් 3000කට ඇයි ඕගොල්ලන් මෙච්චර බය වෙලා ඉන්නේ? ඉතින් ගොඩක් කට්ටිය මෙසේජ් දාලා තිනවා ඕක CDI කරා නම් ඉවරයි කියලා. මේක CDI කරන්න ඕනේ නම් ජපානයෙන් මේක CDI කරලා එවනවා. ඒ කාලේ හැටියට CDI තිබිලා නැතුව නෙමෙයි. CDI අනිවාර්යෙන්ම තිබිලා තියෙනවා ඒ කාලේ හැටියට. ඒ ෆැසිලිටි එක අනිවාර්යෙන්ම තිබිලා තියෙනවා. ජපානයට ඕන වුණා නම් මේක CDI කරන්න අනිවාර්යෙන්ම CDI කරලා එවනවා. ඒගොල්ලන් ප්ලැටිනම් පොයින්ට් එක එවන්න මොකක් හරි හේතුවක් තියෙන්නේ නැති. ඉතින් ඒක නිසා තමයි මේක ඔරිජිනල් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන් CDI කරන්න ආසාවෙන් ඉන්නවා නම් CDI කරන්න ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මම කියන්නේ මේ ක්ලාසික් වාහන පදින කට්ටියට මේක නම් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මේකක් අනිවාර්යෙන්ම රිපෙයාර් එකක් කරගන්න මේවා පදින අය අනිවාර්යෙන්ම මේවා යූස් කරන අය අනිවාර්යෙන්ම ඒගොල්ලෝ ගාව ID එකක් තියෙනවා. ඉතින් මේවා ඒක නිසා මේ වාහනයක් පදින ලාන්සර් බොක්ස් එකක් පදින එහෙම නැත්නම් ක්ලාසික් කාර් එකක් පදින ඕගොල්ලන්ට අනිවාර්යෙන්ම ID එකක් තියාගන්න. මේ වගේ කෑල්ලක් මොන හරි වුණාම හදිස්සියේ පාට් එකක් මාරු කරගන්න පොඩි හරි ID එකක් තියාගන්න. එතකොට ඕගලන්ට ලොකු එක්ස්පීරියන්ස් එකක් වෙනවා. ඕගලන් අලුත් වාහනයකට යනකොට ඒ වගේම තමයි අලුත් වාහනයක් ගන්න ඉන්න අයට මම කියන්නේ ඕගොල්ලන් මුලින්ම ක්ලාසික් වාහනයක් පැදලා අලුත් වාහනයකට යනවා නම් ඒක මාරම එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ඕගොල්ලන්ට. හේතුව මේ වගේ වාහනයක් පැද්දාම ඕගොල්ලන්ට හැම කෑල්ලකම ID එකක් යනවා. මෙතනින් සද්ද එනවාද මෙතනින් සද්ද එනවාද මෙතනින් සද්ද එනවාද හැම දෙයක්ම ලොකු අයිඩියා එකක් යනවා මේ ක්ලාසික් කාර් එකක් පැදලා අලුත් වාහනයකට මාරු වෙනවා නම්. මොකද හේතුව දැන් ගොඩක් කට්ටිය පුරුදු වෙලා ඉන්නවා අලුත් වාහනයකටම මාරු වෙන්න. බ්‍රෑන්ඩ් නිව් වාහනයක් අයියෝ බ්‍රෑන්ඩ් නිව් වාහනයක් බ්‍රෑන්ඩ් නිව් වාහනයක්. හැබැයි මේ බ්‍රෑන්ඩ් නිව් වාහනේ ඉඳගත්තාම සීට් එකේ කොහෙන්ද සද්ද එන්නේ? අදිස්සියේ ටයර් එකෙන් හුලං ගියොත් හිතන්නේ එන්ජින් එකෙන් සද්ද එනවා කියලා. රයිට්? ඉතින් ඕගොල්ලන්ගේ එන්ජින් එකෙන් සද්ද ආවොත් එහෙම ඕගොල්ලන් හිතන්නේ වෙන මොකක් හරි ප්‍රශ්නයක් කියලා. ඉතින් මේ වගේ ක්ලාසික් කාර් එකක් පදිනවා නම් ඔයගලන්ට හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඔයගලන් යන ට්‍රිප් එකට එහෙම නැත්නම් ලොන්ග් ටුවර් එකකට ඔයගලන්ට බය නැතුව යන්න පුළුවන්. සහ හොඳ එක්ස්පීරියන්ස් එකක් ලබා ගන්න පුළුවන්. හොඳ ක්ලාසික් කාර් එකක් ගන්න. ඒක අරගෙන එක්ස්පීරියන්ස් එකක් අරගෙන අලුත් වාහනයකට මාරු වෙන්න. එතකොට ඔයගලන්ට ලොකු අයිඩියා එකක් තියෙනවා. කාටවත් මම කියන්නේ ගරාජ් ආයේ රවට්ටනවා කියලා නෙමෙයි. හැබැයි ඔයගලන්ට රැවටෙන්නේ නැතුව ඔයගලන්ට වාහනයක් පාවිච්චි කරන්න මේ වගේ ක්ලාසික් කාර් එකක් අරගෙන එක්ස්පීරියන්ස් එකක් අරගෙන අලුත් එකකට මාරු වෙන්න. ඒගොල්ල ඕගලන්ටමයි වැදගත් වෙන්නේ. Out in the lot, keys in my hand, red paint shining like you understand. 4 doors ready for the next big run. I hit record and the day's begun. Check the frame, check the grill. One more pass, then we roll for real. Say my name, let it land. Speed Boy's here with the lens in hand. Speed boy, take the wheel. Speed boy, make it real. Lancer box, let it fly. One clean take and we light the sky. Speed boy, Lancer box. Dust on the tires, fresh wash shine. Parked by the curb, looking right on time.